සුභාගිත කතිකාව අද දවසේ අප ඔබ හමුවට ගෙනෙන්නේ ඊ타මත්ම වටිනා වූ එහෙත් අප හරිහැටි නොදන්නා වූ කරුණු බොහොමයක් පිළිබඳව කතා බහ කිරීමේ අරමුණු ඇතිව. හැම අවුරුද්දකම මාර්තු 1 වෙනිදාට ලෝක මුහුදු තෘණ දිනය යෙදී තිබෙනවා. මෙවරෙහි තේමාව වන්නේ මුහුදු තෘණ සාගර ජෛව විවිධත්වය සහ දීවර ජනදිවිය සරු කරයි යන්නයි. සාගර පරිසර පද්ධතිය තුළ පැතිරී තිබෙන මුහුදු තෘණ සාගර පරිසරය සුරැකීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. ඒ වුණත් වර්තමානයේ වන විට මුහුදු තෘණ සඳහා ඇති වී තිබෙන තර්ජන බොහොමයක් මේ වටිනා සම්පත ශීඝ්‍රයෙන් විනාශ කරන්නට හේතු වී තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව අද දවසේ අපි වැඩිදුර තොරතුරු කතිකා කරන්න සෝභාගිත මැදිරියට ආරාධනා කළේ මෙරට මුහුදු තෘණ පිළිබඳව විශේෂඥයෙකු වගේම Blue Resources Trust ආයතනයේ අධ්‍යක්ෂකවරයා වන සුසන්ත උඩගෙදර මහතාට. ඇත්තටම එතුමා තරුණ බොහෝ සෙයින්ම දැනුමෙන් පිරිපුන් කෙනෙක්. අපිට මේ අවස්ථාවේදී මතක් වෙනවා මීට වසර ගණනාවකට පෙර රුහුණ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අලවත්තාගොඩ ප්‍රේමදාස මහත්මයා මෙන්න මේ කියන කාරණා සම්බන්ධයෙන් වසර ගණනාවක සිට පර්යේෂණ කරමින් ගවේෂණය කරමින් එවකට එතුමා සේවය කළ දකුණු දිග මුහුදු තීරය ආවරණය වන පරිද්දෙන් මේ සම්බන්ධයෙන් බොහෝ දේවල් සොයා බැලුවා. මොකද ගොඩබිම පරිසරය පමණක් නොවේ අපේ සමුද්‍රීය පරිසරය පිළිබඳවත් ඒ දවස්වල එතුමා බොහෝ සෙයින්ම යහුසුලුව ක්‍රියාත්මක වුණා, තොරතුරු කියා දුන්නා. ඒ සම්බන්ධයෙන් ජනතාව අදටත් එතුමා පිළිබඳව පින් දෙනවා, ඒ පිළිබඳව අනුස්මරණය කරනවා. ඉතින් වර්තමානයේදී Blue Resources Trust ආයතනයේ අධ්‍යක්ෂකවරයා හැටියට කටයුතු කරන සුසන්ත උඩගෙදර මහතාත් එවන් වූ වටිනාකමින් අනූන වූ පෙර ගමනකට සූදානමින් ඒ කටයුතු කරන අයෙක්. ඒ නිසා මේ කතා බහ අපි හැමෝටම ඉතාමත්ම වැදගත් වේවි. අද දවසේ අපේ මේ කතා බහ ඔබට අපි ආරාධනා කරනවා ඔබේ දිවියට එක් කරගන්නා වූ අලුත් අත්දැකීමක් වගේම ගවේෂණය කරන්නට ඔබට ඉඩ කඩ වෙන් කර දෙන ලොකු ගවේෂණාත්මක තොරතුරු බොහොමයකින් සමන්විත වෙයි කියා. අපි පිළිගන්නවා අපේ සුසන්ත උඩගෙදර මහත්මාව. ආයුබෝවන් කියා. ආයුබෝවන්, සුබෝදෑසනක්. ආයුබෝවන්, සුබෝදෑසනක් සුජය මහත්තයා. හොඳයි, මේ සුසන්ත මහත්මයා අපි මුලින්ම ඔබතුමාගෙන් දැනගන්න කැමති ලෝක මුහුදු තෘණ දිනයේ වැදගත්කම පිළිබඳව ටිකක් කෙටියෙන්. හරි, බොහොම ස්තුතියි. මම මුහුදු තෘණ දින ගැන කතා කරන්න ප්‍රථමයෙන් මම මුහුදු තෘණ කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම මම කියලා ඉන්නම්. මුහුදු තෘණ කියලා කියන්නේ ඊටාම ඔබ කලින් සඳහන් කරපු විදිහට මේක ගැන හරියහැටි දැනුමක් අඩු විශේෂ වර්ගයක්. එතකොට මේ මුහුදු තෘණ කියන එක සාගර ජලයේ තමයි විහිදිලා තියෙන්නේ. සපුෂ්ප ශාක කොටසට තමයි මේක අයිති වෙන්නේ. එතකොට මේකේ මල් පිපෙන ශාකයක්, ඒ වගේම සාගරය තුළ තමයි මේ විශේෂය ජීවත් වෙන්නේ. එතකොට මේ සාගරයේ ජීවත් වෙන්න විවිධාකාර අනුවර්තන මේ විශේෂයට තියෙනවා. එතකොට මේ විශේෂය ගත්තාම නොගබුරු සාගර කලාපයේ එතකොට කලපු ආශ්‍රිතව, මෝය ආශ්‍රිතව නොගබුරු මුහුදු කලාප ආශ්‍රිතව තමයි මේක ජීවත් වෙන්නේ. එතකොට ලෝකයේ ගත්තාම මහද්වීප 6කම මෙම මුහුදු තෘණ පරිසර පද්ධතිය ව්‍යාප්ත වෙලා තියෙනවා. රටවල් 159ක මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම සාගර පතුලේ 0.1ක ප්‍රමාණයක් තමයි මේ මුහුදු තෘණ පිහිටලා තියෙන්නේ. නමුත් මම ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙච්චර අඩු ප්‍රමාණයක් තිබුණත් මේකේ තියෙන උපරිම වැදගත්කම මොකක්ද කියලා. සහ ලෝකයේ තුල ගත්තාම විශේෂ 72ක් අඳුනගෙන තියෙනවා. ඒ වගේම විද්‍යාඥයෝ මේ මුහුදු තෘණ විශේෂ පිහිටීම අනුව කලාප 6කට වෙන් කරලා තියෙනවා. එතකොට අපි අයිති වෙන්නේ ඉන්දෝ පැසිෆික් කියන කලාපයට තමයි අයිති වෙන්නේ. එතකොට මේ මුහුදු තෘණ ඊටාම විශේෂයි. එතකොට මේක ලෝකයේ තියෙන 3වෙනි වැදගත්ම පරිසර පද්ධතිය කොරල් පරයකට සහ නිවර්තන වර්ෂා වනාන්තරයකට සාපේක්ෂව ගත්තහම ඊළඟට තියෙන වැදගත්ම පරිසර පද්ධතිය තමයි මුහුදු තෘණ කියලා කියන්නේ. නමුත් මේක ගැන දැනුවත්භාවය ගොඩක් අඩුයි.
සහ මේක සාගර ඇල්ගේ වලට වැඩිය වෙනස්. සාගර ඇල්ගේ කියලා කියන්නේ ගොඩක් පරිණාමයෙන් පහත් පරිණාමය ගොඩක් වෙච්ච නැති ශාකයක්. එතකොට මුහුදු තෘණ කියලා කියන්නේ සපුෂ්ප ශාකයක්. එතකොට මේ කියන අනූනතා සලකලා බලලා මුහුදු තෘණ දිනය මාර්තු මාසයේ පළවෙනිදා විදිහට ලෝකයේ විසින් අඳුරගෙන තියෙනවා. එතකොට ඒකට මූලිකම සංගමය තමයි ලෝක මුහුදු තෘණ සංගමයක් තියෙනවා. ඒ මුහුදු තෘණ සංගමය 2016 දී ආරම්භ කරා මේ මුහුදු තෘණ දිනය නාමිකව මේක හදාගන්න මේ මුහුදු තෘණ දිනය ස්ථාපනය කරගන්න එයාලා මූලික අඩිතාලම දාගත්ත. ඊට පස්සේ ඒකෙන් එයාලා බලාපොරොත්තුනේ මේ තියෙන මේ ශාකවල දැනුවත් කරලීම වැඩි කරලා මිනිස්සු අතර තියෙන ජනප්‍රියතාවය වැඩි කරලා සහ මේකට තියෙන ආකර්ෂණය වැඩි කරලා සංරක්ෂණ ක්‍රමවලට එළබෙන්න තමයි මේක ඉස්සරහට ක්‍රියාත්මක කරගෙන යන්න තමයි මේ මුහුදු තෘණ දිනයක් ප්‍රකාශයට පත් කරන්න යාලා බලාපොරොත්තු වුණේ. ඔව් හොඳයි. දැන් මෙවර ලෝක මුහුදු තෘණ දින තේමාව වන්නේ මුහුදු තෘණ සාගර ජෛව විවිධත්වය සහ ධීවර ජනදිවිය සරු කරයි යන්න. ඒ තමයි මෙවර තේමාව. ඇත්තටම සුසන්ත මහත්මයා මේ සාගර පරිසර පද්ධතිය සුරකින්න මුහුදු තෘණ වලින් නිටුවන කාර්යභාරය කොයි වගේද? ඒක තාම විශාල කාර්යභාරයක් ලබා දෙන පරිසර පද්ධතියක්. නමුත් අපිට ගොඩක් ගැටීම අඩු පරිසර පද්ධතියක්. මම ගත්තහම මම මේකට සඳහන් කරන්න ඕනේ මේ විද්‍යාඥයෝ ගොඩක් පර්යේෂණ සිද්ධ කරලා තියෙනවා. මේකේ තියෙනවා සේවා සහ කාර්යයන් විශාල ප්‍රමාණයක් අඳුරගෙන තියෙනවා. එතකොට සේවා විතරක් ගණනය කරලා තියෙනවා හෙක්ටයාර් එකකට ඩොලර් 35000ක් විතර වෙනවා කියලා අවුරුද්දකට. එතකොට මම එකෙන් එක විස්තර කරන්නම් මොන වගේ වැදගත්කම්ද මේකට තියෙන්නේ කියලා. පළවෙනි එක තමයි ජීවීන්ට වාසස්ථාන සැපයීම. ඒ කියන්නේ උදාහරණයක් විදියට මේ ඉන්න ගොඩාක් මුහුදාශ්‍රිතව ඉන්න සත්තුන්ට මුහුදු සත්ත්ව විශේෂවලට වාසස්ථාන සැපයීමට මේක විශේෂයෙන්ම වැදගත් වෙනවා. මොකද මේක අස්සේ මේ මුහුදු තෘණ නිකන් වනාන්තරයක් වගේ මුහුදු තෘණ මේක අස්සේ සැඟවිලා ඉන්න පුළුවන්. ඒ වගේම මේක බෝ වෙන ස්ථානයක් විදිහටත් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම සමහර විශේෂයෙන්ම මේ ආශ්‍රිත වාසස්ථාන කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි මුහුදු ඌරා කියලා කියනවා. ඉංග්‍රීසියෙන් ඩියුගොන් කියලා කියනවා. ඒක ඊටාම දුර්ලභ විශේෂයක්. එම විශේෂය ලංකාව ආශ්‍රිතවත් ජීවත් වෙනවා. මන්නාරම් බොක්ක ආශ්‍රිතව තමයි ජීවත් වෙන්නේ. ඊටාම දුර්ලභයි මේ විශේෂය. මේ මුහුදු තෘණ තමයි මේ ආහාරයට ගන්න. සාමාන්‍යයෙන් දවසකට වැඩුණු මුහුදු ඌරෙක් කිලෝග්‍රෑම් 40ක් විතර ප්‍රමාණයක් ආහාරයට ගන්නවා කියලා විද්‍යාඥයෝ හොයාගෙන තිනවා. ඊට අමතරව තව විශේෂයන් වන කොළ කැස් බෑවන්, එතකොට මුහුදු අශ්වයෝ වගේ ගොඩක් විශේෂ මේ මුහුදු තෘණ ආශ්‍රිතව තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේක හරිම වැදගත් එකක්. ඒ වගේම මේ ආශ්‍රිතව වැදගත් කියන්නේ මේ ගොඩක් විශේෂ සිටින නිසා මේ ආශ්‍රිතව දීවර කර්මාන්තය මේකෙන් බිහි වෙලා තියෙනවා. එතකොට ලෝකේ ගත්තාම ලෝකේ විශාලතම දීවර කර්මාන්ත 25 ගත්තොත් ඒ 25න් 120කට වැඩි ප්‍රමාණයක් පදනම වෙලා තියෙන්නේ මේ මුහුදු තෘණ ආශ්‍රිතව තමයි පදනම වෙලා තියෙන්නේ. ලංකාවේ ගත්තත් පුත්තලම කලපුවේ සිට ජාපනයේ අර්ධද්වීපය දක්වා ඉතා විශාල ප්‍රමාණයක් මුහුදු තෘණ තියෙනවා. ඒ වපසරිය තුළ විශාල කුඩා ප්‍රමාණ දීවර කර්මාන්ත, ඒ කියන්නේ ස්මෝල් ස්කේල් ෆිෂරිස් කියලා කියන්නේ කුඩා ප්‍රමාණ දීවර කර්මාන්ත විශාල වශයෙන් සිද්ධ කරනවා. එතකොට මේ ආශ්‍රිතව ගොඩක් එයාලගේ ජන ජීවිතය ඉහළ නංවන්න, ආර්ථිකය ඉහළ නංවන්න ගොඩාක් දේවල් වලට වැදගත් වෙනවා මේ මුහුදු තෘණ. ඊට අමතරව තව විශේෂ දෙයක් තමයි මේක විශේෂයෙන්ම දේශගුණ විපර්යාස අඩු කරන්නයි, දේශගුණ විපර්යාස අනුහුරුකරණය කරන්නයි ගොඩක් වැදගත් වෙනවා. සමහර විට ඔබතුමා විශ්වාස කරන එකක් නැති වෙයි. මුහුදු තෘණ ගත්තහම ඒක විද්‍යාඥයෝ ගණන් බලලා තියෙන විදිහට කාබන් සංචිත, ඒ කියන්නේ පස යටට සංචිත කිරීමේ වේගය
වර්ෂාවනාන්තරයකට වැඩිය 35 ගුණයකින් වැඩි කියලා කියනවා. ඒ වගේම මේ විශාල කාබන් සංචිත ප්‍රමාණයක් මුහුද ආශ්‍රිතව මේකේ පවත්වාගෙන යනවා. ඒ නිසා මේක දේශගුණ විපර්යාස අඩු කරන්න ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේක නිසා ජල ගුණාත්මක භාවය වැඩි කරන්න ගොඩාක් වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම මේ මුහුදු තෘණ ශාක තෘණ විශේෂයක්. එතකොට මේක අපේ ජල ප්‍රවාහයත් එක්ක මේ එහෙට මෙහෙට මේ පාවෙමින් පවතිනවා. එතකොට ඒ නිසා ගොඩක් එන ශක්තිය, එතකොට දූෂක ද්‍රව්‍ය, පෝෂ්‍ය පදාර්ථ ඒ වගේ දේවල් මේ පස ඇතුළට තැම්පත් කරගන්න මේ මුහුදු තෘණ ගොඩාක් උදව් කරනවා. ඒ නිසා මේකෙදි වෙන්නේ වෙරළ තීරේ ආරක්ෂා කරගන්නවා එන මුහුදු රැලි වලින්. ඒ අන්තිම සිද්ධාන්තය තමයි මේ ආශ්‍රිතව ජීවත් වෙන ජනතාවගේ ගොඩක් ගෘහ නිර්මාණය වෙලා තියෙන මේ මුහුද ආශ්‍රිතව. එතකොට කාදනය වීම වගේ දේවල් ගොඩක් වෙලාවට අඩු වෙනවා. ඊට අමතරව මේ මුහුදු තෘණ ලංකාවේ නම් ගොඩක් බහුල නැහැ. නමුත් වෙන රටවල මනුස්ස පරිභෝජනය සඳහා යොදා ගන්නවා. එකක් තමයි ඇඳ ඇතිරිලි වගේ දේවල් හදාගන්න, ඒ වගේ දේවල් වලට යොදා ගන්නවා. ඊට අමතරව සමහර ගෘහවල සෙවන සඳහා මේක යොදා ගන්නවා. බිස්කට් වල රෙසින් ඒ වගේ දේවල් හදාගන්න මේක යොදා ගන්නවා. සමහර රටවල අච්චාරු සදාගන්න සමහර මුහුදු තෘණ විශේෂ භාවිතා කරනවා. ඒ නිසා මේක ඊටාම වැදගත් පරිසර පද්ධතියක්. දැන් මම මුලදීමත් කිව්වා මේක ජලයේ ගුණාත්මක භාවය වැඩි කර ගන්නවා කියලා. ඒ නිසා දැන් මේ පරිසර පද්ධති පිහිටීමේදී සිද්ධ තියෙන්නේ කඩොලාන පරිසර පද්ධතිය, ඊට පස්සේ මුහුදු තෘණ පරිසර පද්ධතිය, ඊට පස්සේ කොරල් පර වගේ තමයි පිහිටලා තියෙන්නේ. එක දිගට සම්බන්ධතාවයක් ඇතුව තියෙන්නේ. එතකොට විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා ළඟදී කොරල් පරයක් තියෙනවා නම් මුහුදු තෘණ ආශ්‍රිතව අපේ ගොඩබිමේ ඉඳලා එන ජල ප්‍රවාහයෙන් එන ව්‍යාධි ජනක බැක්ටීරියා 150කට වැඩි ප්‍රමාණයක් කොරල් පරවලට යන එක අවම කරනවා මේ මුහුදු තෘණ නිසා. ඒ නිසා මේකේ මම කිව්වේ ටික පොඩි ප්‍රමාණයයි මේකේ තියෙන වැදගත්කම්. එතකොට මේක ඊටාම වැදගත්කමක් තියෙන පරිසර පද්ධතියක්. නමුත් අපෙන් ගිලිහිලා ගියෝ පරිසර පද්ධතියක්. ඒ නිසා විද්‍යාඥයෝ මේ සියලු ගණන් බලුවට පස්සේ මේක තුන්වෙනි වැදගත්ම පරිසර පද්ධතිය විදිහට තමයි අඳුරගෙන තියෙන්නේ. ඒක විශ්වාස කරන එකකුත් නැති වෙන්න පුළුවන්. මොකද මේ කොරල් පාරයකටයි වර්ෂාවනාන්තරයකටයි පස්සේ වැදගත්ම පරිසර පද්ධතිය තමයි මුහුදු තෘණ කියලා කියන්නේ. නමුත් අපිට අර ඒක බලන්න ඕන නම් අපිට විශේෂ අංග ඕන වෙනවා බලන්න. ස්නෝකල්ස්, එතකොට ඒ වගේ මොනවා හරි විශේෂ අංග ඕන වෙනවා බලන්න. ඒ නිසා තමයි අපිට ඒක බලන්න බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා මේක ඉතාම වැදගත් පරිසර පද්ධතියක් මේ මුහුදු තෘණ කියලා කියන්නේ. හොඳයි, අපි ටිකක් කතා බහ කළා නිසා ගීතයකට ඉඩකඩ අරගෙන ඉන්න අනතුරු යලි කතා කරමු. අද අපිත් එක්ක කතා බහට එකතු වන්නේ මුහුදු තෘණ පිළිබඳව විශේෂඥයෙකු වගේම බ්ලූ රිසෝසස් ට්‍රස්ට් ආයතනයේ අධ්‍යක්ෂ සුසන්ත උඩගෙදර මහතා සමගින්. ඔව්, ඇත්තටම ඔබ කිව්වා වගේ දැන් සමුද්‍රීය පරිසරය තුල අපි කතා බහ කළොත් මුහුදු පත්ලේ තමයි බොහෝ වෙලාවට මේ දර්ශනීය තෘණ වගාවන් අපිට දකින්නට පුළුවන් වෙන්නේ. මේක කවුරුවත් වැවූ දෙයක් නොවුනත් මේ ඇත්තටම මිනිස් ජන සමාජයට ආදර්ශයක් සපයන්නට ඔවුන් හා ගැටෙන, ඔවුන් හා එක්ව ජීවත් වෙන ජීවීන්, ඒ වගේම ගල්පර මේ සියල්ලම ආරක්ෂා කරගෙන මොවුන් වසර ගණනාවක් පුරා මුහුදු පත්ලේ නිහඬ සේවයක් ඉටු කරන බව තමයි අපිට දැන කියා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. හොඳයි, දැන් සුසන්ත මහත්මයා මේ මුහුදු තෘණ සඳහා වර්තමානයේ ඇති වී තිබෙන තර්ජන කොයි විදියටද හඳුන්ගෙන තිබෙන්නේ? ඔව්, බොහොම හොඳ ප්‍රශ්නයක්. මේක ඇවිල්ලා ගොඩක් විද්‍යාඥයෝ මුල ඉඳන්ම මේක ගැන අධ්‍යයනයක් සිද්ධ කරන්න පටන් ගත්තා. ඒක ඇවිල්ලා 1900 මුල ගණන් සිට අධ්‍යයන සිද්ධ කරගෙන යන්න පටන් ගත්තා. එතකොට විද්‍යාඥයන්ට පෙනී ගිය කාරණයක් තමයි 1930 ඉඳන් අවුරුද්දකට අපිට අහිමි වන තෘණ ප්‍රමාණය 107ක් විතර ප්‍රමාණයක්. ඒ කියන්නේ අපේ තියෙන මුළු ප්‍රමාණයෙන් 107ක් විතර අපේ හැම වසරකදීම අපිට අහිමි වෙනවා. ඒ කියන්නේ අපි ඒක ආදේශ කරලා බැලුවොත් එහෙම හැම මිනිත්තු 30කට වරක්ම පාපන්දු පිටියකට සමාන මුහුදු තෘණ ප්‍රමාණයක් අපේ මේ තියෙන අපේ
අපෙන් ගිලිහිලා යනවා. එතකොට ඒක ඊටාම වේගෙන් ගිලිහිලා යන එකක්. එතකොට ඒ නිසා විද්‍යාඥයෝ මේකට හඳුන්වන්නේ අග්ලි ඩක්ලින් කියලා කියන්නේ. ඒ කියන්නේ කැත තයාරාව කියලා කියනවා. ඒ කියන්නේ ඊටාම වේගෙන් මේක නැති වෙලා යනවා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. පළවෙනි එක තමයි ජලයේ ගුණාත්මක භාවයේ පිරිහීම. ඒ කියන්නේ අපි විසින් සිද්ධ කරන අපි අපේ රට ගත්තාම ශ්‍රී ලංකාව ගත්තාම අපේ ගංගා 103ක් තියෙනවා. එතකොට මේ ගංගාවල ආරම්භය වෙලා තියෙන්නේ ඉහළ කඳුකරෙන්. එතකොට ඉහළ කඳුකරේ සිද්ධ කරන ක්‍රියාකාරකම් නිසා සිද්ධ වෙන සියලුම දේවල් අවසානයේදී එකතු වෙන්නේ මුහුද ආශ්‍රිතව. ඒ කියන්නේ මුහුදු තෘණ පරිසර පද්ධතිය තමයි ගොඩ වෙලාවට ඒක තැම්පත් වීමක් සිද්ධ වෙන්නේ. එතකොට උදාහරණයක් විදිහට ගත්තාම මේ අපි ගස් කපපුවාම සහ අපි වනාන්තර විනාශ කරපුවාම එතකොට ජලයේ දූෂණය කරන විවිධ දේවල් සිද්ධ කරපුවාම ඒ ජලයේ ගුණාත්මක භාවය පිරිහිලා ඒ ඔක්කොම පිරිහුණු ජලය ඔක්කොම මුහුදු පත්ලට තැම්පත් වෙනවා සහ ඒක මුහුදු තෘණාශ්‍රිතවට එකතු වෙලා එතකොට සුපෝෂණීය තත්ත්වයක් ඇති වෙනවා. එතකොට මුහුදු තෘණ වලට ගොඩක් හානිදායක තත්ත්වයක් ඇති වෙනවා. ඊට අමතරව ගත්තාම තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපිට මේ අයහපත් දීවර කර්මාන්තය සිද්ධ කිරීම. ඒ කියන්නේ තහනම් පාලන ඒ වගේ දේවල්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට තහනම් පන්න කියලා කියන්නේ අපිට භාවිතයට නොසුදුසුයි කියලා හිතන දීවර පන්න. එතකොට ඒව භාවිතා කිරීම මගින් මුහුදු තෘණ නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ මන්නාරම ආශ්‍රිතව සිද්ධ වෙන ට්‍රෝලින් කියලා කියනවා. ඒ කියන්නේ ට්‍රෝලින් නිසා මහා පරිමාණ විදියට මේ මුහුදු තෘණ හානියට ලක්වීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව සිද්ධ වෙන්න පුළුවන් වෙරළ බඩ සංවර්ධන කටයුතු නිසා. එතකොට බෝට්ටු වගේ දේවල් ධාවනය කිරීම නිසා මේ මුහුදු තෘණ භූමි විදියට තියෙන මේ මුහුදු තෘණ භූමි හානියට ලක්වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව අපි විසින් සිද්ධ කරන ක්‍රියාකාරකම් නිසා ඇතිවෙන තව දෙයක් හටගන්න දෙයක් තමයි දේශගුණ විපර්යාස කියලා කියන්නේ. දේශගුණ විපර්යාස නිසා විවිධ ආන්තික දේවල් සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට මුහුදු මට්ටම ඉහළ යාම සිද්ධ වෙනවා. එතකොට මුහුදු මට්ටම ඉහළ යාම සිද්ධ වීම නිසා මුහුදු තෘණවල ව්‍යාප්තිය වෙනස් වෙනවා. ඊට අමතරව මේ වගේ දේශගුණ විපර්යාස නිසා අපිට එන්නම කාලගුණික විපර්යාසයන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ස්ටෝම් සර්ච් ඒ වගේ දේවල් වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට ඒව නිසා භෞතිකව මේ හානි සිද්ධ වෙනවා මේ මුහුදු තෘණ වලට. ඒ නිසා ගොඩක් මෙන්න මේ මම කිව්වා වගේ බොහෝ කාරණා නිසා මුහුදු තෘණ විනාශයට පත් වෙනවා. තව එකක් තමයි ලෝකේ ගණන් බලලා තියෙනවා කොරල් පර සහ කඩොලාන සඳහා ඉහළ ආවරණයක් දීලා තියෙනවා හැම රජයකින්ම වගේ. නමුත් මුහුදු තෘණ වලින් අවාසනාවකට 26% විතර ප්‍රමාණයක් තමයි ආරක්ෂිත ප්‍රදේශ විදිහට නම් කරලා තියෙන්නේ. එතකොට ආරක්ෂිත ප්‍රදේශ අඩුවීමත් අපේ මුහුදු තෘණ වලට තර්ජනය වීම වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව අපි ක්‍රියාත්මක කරන සමහර දේවල් උදාහරණයක් විදිහට ගත්තාම අපේ තියෙනවා විවිධ කර්මාන්ත. පළවෙනි එක තමයි ලවණ කර්මාන්තය. එතකොට තව එකක් තමයි ඇක්වාකල්චර් කියලා කියනවා. ඒ වගේ දේවල් ගොඩක් ඇති වෙලා තියෙන්නේ මේ මුහුදු තෘණ ආශ්‍රිත පරිසරයට කිට්ටුව. එතකොට ඒ වගේ අධි රසායන ද්‍රව්‍ය බැහැරවීමක් සිද්ධ වෙනවා මුහුදු තෘණ වලට. එතකොට ඒකේ ගුණාත්මක භාවය නැති කරනවා. අන්න ඒ වගේ ගොඩක් දේවල් නිසා අපිට මුහුදු තෘණ හානියටපත් වෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ හැම මිනිත්තු 30කට සැරයක්ම පාපන්දු ක්‍රීඩා පිට්ටනියකට සමාන මුහුදු තෘණ භූමි ප්‍රමාණයක් අපිට ලෝකයට අහිමි වෙනවා. ඒක මේ ඊටාම ඛේදනීය සත්‍යයක්. ඔව් ඉතින් අද අපි මේ සුභාකිත කතිකාව නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. කාලය ඉක්මවා ගිහිපු නිසා ඒ වුණත් ඔබ දන්නව හිතවතුනි මේ මුහුදු තෘණ වර්ග පිළිබඳව බොහෝ සෙයින්ම තොරතුරු බොහොමයක් සුසන්ත මහතා ඉදිරිපත් කරමින් සිටින්නේ. මේවායේ දැනගත යුතු කාරණා බොහොමයක් තිබෙනවා. ඇත්තටම මේ මුහුදු තෘණ ඔහු එක්වරක් සඳහන් කළා මුහුදු පත්ලේ මෙය
පාපන්දු පිටියක්සේ දිස්වන ආකාරයට විශාල වපසරියක මේ මුහුදු තෘණ පැතිරී පවතින බව. ඒ වගේම තමයි ඒවා ඒ කියනවා වගේම එවැනි ප්‍රමාණයක් සමුද්‍රීය දූෂණ හමුවේ විනාශයට පත්වන බවත් අපිට දැනගන්නට පුළුවන්කමක් ලැබුණා. ඉතින් මේවායේ කතා කළ යුතු බොහොමයක් දේ තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා විද්‍යාර්ථීන්ට මේ සම්බන්ධයෙන් ගවේෂණය කරන ඉගෙන ගන්න විද්‍යාර්ථීන්ට බොහෝ දේවල් දැන කියා ගන්නට මේ හරහා අවකාශ සැලසෙනවා ඇතයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපේ මේ කතා බහ අපි ලබන සතියේටත් මේ කතා බහේ දිගුවක් හැටියට සෝභාකිත කතිකාව ගෙනෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ වැඩසටහන නිමාවට පත් කරන ගමන් අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා බ්ලූ රිසෝස් ට්‍රස්ට් ආයතනයේ අධ්‍යක්ෂ සුසන්ත උඩගෙදර මහතාට අද දවසේ අපත් එක්වීම පිළිබඳව අපි ඔබතුමන්ට ආරාධනා කරනවා ලබන සතියේත් ඉදිරි වැඩසටහන සඳහා සම්බන්ධ වන ලෙස. එමනම් අද ඔබතුමාගේ සහභාගීත්වය වෙනුවෙන් අපේ විශේෂ ස්තුතිය පුද කරන්නට කැමැති. එහෙමනම් බොහොම ස්තුතියි අද දවසේ ඔබතුමන්ගේ මේ සහභාගීත්වයට. ආයුබෝවන් සුජය මහත්තයා. නිසසල පරිසරය කසලින් පුරවන්න එපා. නිවසට කාර්යාලයට පොදු ස්ථානවලට රැගෙන එන දේවලින් ඉතිරිවන කසල පරිසරයට බැහැර කරන්න එපා. දි รา පත් වන දෑ කොම්පෝස්ට් බැරල තුලට පමණක් දමන්න. අනිකුත් කසල අදාළ භාජනවලට පමණක් පහලන්න. කසලින් තොර සුන්දර සෞඛ්‍ය සම්පන්න පරිසරයක් වෙනුවෙන් ඔබේ සහයෝගය ලබා දෙන්න. පරිසරය සුරැකුණොත් ඔබත් සුරැකේ. මධ්‍යම පරිසර අධිකාරියේ පණිවිඩයකි. සුභාකිත පුවත්. මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශබ්ද හා වායු තත්ත්ව අධීක්ෂණ හා වාර්තා තක්සේරුව සඳහා තාක්ෂණික කුසලතා සංවර්ධනය පිළිබඳව ද්විමාධ්‍ය පුහුණු වැඩසටහන් දෙකක් රත්මලාන ජලය හා සනීපාරක්ෂාව සඳහා විශිෂ්ටතා මධ්‍යස්ථානයේදී පසුගියදා පවත්වන ලදී. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් අධ්‍යක්ෂ ජෙනරාල් RSP කපිල රාජපක්ෂ පරිසර ආරක්ෂණාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් KP වැලිකන්නගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් හා දිස්ත්‍රික් කාර්යාලවල නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ. මෙහිදී ශබ්ද හා වායු තත්ත්ව නියාමනය අධීක්ෂණ ක්‍රියාපටිපාටි තාක්ෂණික වාර්තා ඇගයීම පාරිසරික ආරක්ෂණ තත්ත්වයන් සංවර්ධනය කිරීම වැනි මාතෘකා පිළිබඳව සහභාගී වූවන් දැනුම්වත් කෙරිණි. ජාතික පාරිසරික පනතට ගෙන එන නව සංශෝධන පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගිය පෙබරවාරි මාස 25 වනදා මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ගරු පරිසර ලේකම් KR උඩුවාවල මධ්‍යම පරිසර අධිකාරී සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් අධ්‍යක්ෂ ජෙනරාල් RSP කපිල රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි වූ රාජ්‍ය නොවන සංවිධාන 100කට අධික ප්‍රමාණයක නියෝජිතයන්ද සහභාගී වූහ. මෙහිදී ජාතික පාරිසරික පනතට එක්කල නව සංශෝධන පිළිබඳව හැඳින්වීම නීති අංශයේ රාජකාරීටු කරන අධ්‍යක්ෂ නීතිඥ හර්ෂි පල්ලියගුරුගේ පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ සංශෝධන පිළිබඳව හඳුන්වා දීම ප්‍රාදේශීය මෙහෙයුම් අංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් HL කමල් ප්‍රියන්ත නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළ සංශෝධන පිළිබඳව අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ශාමනී පෙරියප්පෙරුම පරිසර කළමනාකරණ හා ඇගීමට අදාළ සංශෝධන පිළිබඳ පරිසර කළමනාකරණ හා ඇගීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් GRDNK නිල්මිනි අත්තනායක ස්වාභාවික සම්පත්වලට සිදු අලාභය ආදී තක්සේරු කිරීම හා හානිපූර්ණය උපාය මාර්ගික පාරිසරික ඇගීම් ඒකකයේ සහකාරාධ්‍යක්ෂ ABPN චතුරිකා යන මහත්ම මහත්මින් විසින් සිදු කරන ලදී. ඉන් අනතුරුව සාකච්ඡා වාරයක්ද පවත්වන ලදී. මෙම වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ප්‍රවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලදී. සොඳුරු මිනිසුන්ගේ නවාතැන සුභාකිත වැඩසටහනට සවන් දෙන ශ්‍රාවක ඔබ ජයග්‍රාහකයෙකු කරන්නත් අප සූදානම්.
ඒ සඳහා ඔබ කළ යුත්තේ සතිපතා අප අසන පැනයට නිවැරදි පිළිතුර මෙන්ම ඔබගේ නිවැරදි නම හා ලිපිනේද සඳහන් කොට එළඹෙන බදාදා දිනට පෙර 071 834 9652 දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමු කිරීම පමණයි. තෝරා ගන්නා ජයග්‍රාහකයින් තිදෙනෙක් සඳහා සතිපතා මුදල් ත්‍යාග සමග වටිනා පාරිසරික ප්‍රකාශන කට්ටලයක් බැගින් පිරිනමනු ලබනවා. හොඳ හිතවතුනි, සෝභාකිත වැඩසටහනින් අපි පසුගිය සතියේ විමසනු ලැබුවේ ජාතික පාරිසරික පනතින් හඳුන්වා දී ඇති නෛතික මෙවලමක් නම් කර එවන ලෙසයි. ජාතික පාරිසරික පනතින් හඳුන්වා දී ඇති නෛතික මෙවලමක් නම් කර එවන ලෙසයි අප ගිය සතියේ ඔබට යොමු කළ පැනයෙන් අප විමසනු ලැබුවේ. මේ සඳහා නිවැරදි පිළිතුරු වන්නේ පාරිසරික බලපෑම් ඇගයීම, මූලික පාරිසරික පරීක්ෂාව, පාරිසරික ආරක්ෂණ බලපත්‍රය, උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරන බලපත්‍රය යන්නයි. මේ අතරින් නිවැරදි පිළිතුරු ඒවා ජයග්‍රහණය හිමි කරගන්නේ ඔබ. DLA කරුණාරත්න බොරලැස් ගමුවෙන්, කෑගල්ලෙන් KDMPK ප්‍රියශාන්ත, නුවරඑළියෙන් MPTP දයානන්ද මහත්මිය. ඔබ තිදෙනාට අපෙන් උණුසුම් සුබ පැතුම්. එසේනම් හිතවතුනි, මුදල් තෑගි සමගින් වටිනා පාරිසරික ප්‍රකාශන කට්ටල ඔබ වෙත තිලින කිරීම සඳහා මෙවර සෝභාකෙතින් අපි ඔබෙන් අසනු ලබන පැණියයි මේ. ලෝක මුහුදු තෘණ දිනය යෙදී ඇත්තේ කවදාටද? ලෝක මුහුදු තෘණ දිනය යෙදී ඇත්තේ කවදාටද? ඔබේ නිවැරදි පිළිතුර 071 834 9652 අංකය ඔස්සේ කෙටි පණිවිඩයක් ලෙස හෝ WhatsApp පණිවිඩයක් ලෙස ලබන බදාදාට පෙර අප වෙත එවන්න. එසේම ඔබගේ කෙටි පණිවිඩය එවීමේදී ඔබගේ දුරකථන අංකයත් නිවැරදි පිළිතුරු සමග අනිවාර්යයෙන්ම ඔබේ නම සහ ලිපිනයත් නිවැරදිව එවීමට අමතක කරන්න එපා. එසේනම් හිතවතුනි, හිතවතියනි, ලබන ඉරිදාත් උදෑසන 9ට පරිසරය පිළිබඳ බොහෝ දෑ දැනගන්න FM තරංගමාලා 94.3 සහ 94.5 ඔස්සේ අපි සෝභාකෙතේදී යලිත් මෙලෙසින්ම හමුවෙමු. එතෙක් ඔබේ මතකයට සොඳුරු මිනිසුන්ගේ නවාතැන සෝභාකෙත. අදත් සෝභාකෙත වැඩසටහන සඳහා අපේ ගෞරවනීය උපදේශකත්වය මධ්‍යම පරිසර අධිකාරී සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා, අධ්‍යක්ෂ ජෙනරාල් RSP කපිල රාජපක්ෂ මහතා, පරිසර අධ්‍යාපන හා දැනුම්වත් කිරීම අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් SMA සේනානායක මහතා, අධීක්ෂණය පරිසර ප්‍රවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ අජිත් හේරත් මහතා, සම්බන්ධීකරණය පරිසර ප්‍රවර්ධන ඒකකයේ පරිසර නිලධාරිණී මදුචිකා දිල්හානි මහත්මිය. වලාසිඹ ගලා යන නදී දිය නිරතුරුය, වන උයන් මල් උයන් පල උයන් විසිතුරුය. සිසිලසින් පන පොවන මද බව